ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වෙල්ඩමැක්ස් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ box bar එකකින් හරියටම bend එකක් කපාගන්නේ කොහොමද කියලා. මේකට මම අරන් තින්නේ අඟල් 2 box bar එක. ඒක මේ විදිහට මුළු මට්ටම අරගෙන මුලින්ම ඔයා ඉරක් ඇඳ ගන්න. මේක අඟල් 2. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ අතටත් අඟල් 2 මාක් කරලා හරියටම අඟල් 2ට ඉරක් ගහගෙන මාක් කරගන්න. මේ ක්‍රමයෙන් ඔයාට අත්තටක වුණත් ගේට්ටුවක වුණත් මුල්ල L එකට නැතුව බොක්ස් බාර් එකේ මුල්ල බෙන්ඩ් එකට හදාගන්න පුළුවන්. දැන් ඔයා මේ විදියට ඒ අඟල් 2ම එන විදියට පොඩි කඩීර ටිකක් ඇඳ ගන්න ඕනේ බොක්ස් බාර් එකේ මේ විදියට half round වෙන විදියට. මේ ඉරි ටිකක් ඔයා තදට ඇඳ ගන්න. මොකද මේක අන්තිමට අපි ග්‍රයින්ඩරෙන් කපා ගන්න ඕන හින්දා පොඩ්ඩක් පේන විදියට මේක ඇඳ ගන්න. දැන් ඔයා ඒ කඩීරි දිගේ දිග මැන ගන්න ඕනේ. මේ විදියට නූලක් භාවිතයෙන් ඒ දිග මැන ගන්න පුළුවන්. ඊට පස්සේ නූල දිග මේ විදියට මාක් කරලා පොඩි මාක් එකක් ගහගෙන ටේප් එකෙන් හරියට මේ දිග බලා ගන්න. අඟල් 2 බොක්ස් එකක් අරගෙන ඔයා මේ වැඩේ කරා නම් අඟල් 3ක් වගේ තමයි මේකේ දිග එන්නේ. දැන් ඔයා ඒ අඟල් 3 මේක මේ විදියට මේ පැත්තෙන් මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒ මාක් එක දිගේ ඉරක් ගහලා මේක හරියටම වටේට ඇඳ ගන්න තමයි ඕනේ. දැන් මම මේක මාක් කරගෙන ඉවරයි. දැන් ඔයා ග්‍රයින්ඩරය භාවිතා කරලා ඉස්සෙල්ලා මේ ඉරි දිගේ ටිකටක් කපා ගන්න ඕනේ. මේ විදිහට කපා ගත්තට පස්සේ මේක නැව්වන් පස්සේ හරියට මේ විදිහට L එකට ඇවිල්ලා මේ බෙන්ඩ් එක මේ විදිහට රවුමට ගන්න පුළුවන්. දැන් තියෙන්නේ ඔයාට මේක හොඳට පාස්සගෙන ග්‍රයින්ඩර් කරගන්න තමයි. මේ විදියට ඔයාට මේක පාස්සගෙන ග්‍රයින්ඩර් කරගත්තා නම් මේ විදියට බෙන්ඩ් එක අරගෙන ෆිනිෂින් එකටම වැඩේ කරගන්න පුළුවන්. මං හිතනවා ඔයාට මේකෙන් ලොකු අදහසක් එන්නේ නැති කියලා. මේකේ වෙල්ඩින් එක මං ගොඩක් ෆිනිෂින් එකටම කරලා නැහැ. ඔයාට මේක පෙන්නලා අදහසක් ගන්න විතරයි මේ වීඩියෝ එක කරේ.